හරි ළමයි. අපි මුලින්ම කතා කරමු ග්ලයිකොලිසිය ගැන. ග්ලයිකොලිසිය කියන එක ගත්තොත් ළමයි මේ ග්ලයිකොලිසිය කියන එක සිද්ධ වෙන්නේ අපි දන්නවා දැනටමත් සයිටසොලය තුල තමයි සිද්ධ වෙන්නේ. ඇයි මේක සයිටසොලය තුල සිද්ධ වෙන්නේ? මේ ග්ලයිකොලිසිය සයිටසොලය තුල සිද්ධ වෙන්න හේතුව තමයි මේ ග්ලයිකොලිසිය සිද්ධ වෙන්න ඕන කරන එන්සයිම ටික තියන්නේ සයිටසොලේ ඇතුලේ. ඒක තමයි එහෙම සිද්ධ වෙන්න හේතුව. හරි. අපි බලමු මේකෙදි මොකද වෙන්නේ කියලා. මේකෙදි වෙන්නේ ග්ලූකෝස් සොසන උපස්තරයේ ග්ලූකෝස්නේ. අපි දන්නවා ග්ලූකෝස් වල සූත්‍රය මොකක්ද? C6යි H12යි O6යිනේ. ඒ කියන්නේ ග්ලූකෝස් වල කාබන් 6ක් තියෙනවා නෙමෙයි. බලන්න. මම මෙහෙම දාන්නම් කාබන් 6ක් තියෙනවා ග්ලූකෝස් වල. ග්ලයිකොලිසියේදී මොකද වෙන්නේ ළමයි? මේ කාබන් 6 ග්ලූකෝස් පියවරෙන් පියවරට බිඳ වැටිලා. ඒ කියන්නේ මේක ඇත්තටම එක පියවරක් නෙවෙයි. පියවර ගණනාවක් තියෙනවා. පියවරෙන් පියවර බිඳ වැටිලා හැදෙනවා පයිරුවේට් අණු දෙකක්. එතකොට ළමයි මේ එක පයිරුවේට් අණුවක තියෙන්නේ කාබන් 3යි. එතකොට පයිරුවේට් අණු දෙකක් තියෙන හින්දා අර මෙතන තිබ්බ කාබන් ගාන එහෙම් පිටින්ම මෙතන තියෙනවා. හරිනේ. මෙතන කාබන් 6ක් තිබ්බා. එක ග්ලූකෝස් අණුව කාබන් 6යිනේ. මෙතන පයිරුවේට් අණු දෙකක් හැදෙනවා. එකක තියෙනවා කාබන් 3ක්. හරි. එතකොට ඔයාලා මුලින්ම කියන්න ඕන ග්ලයිකොලිසියේදී මොකද වෙන්නේ? ග්ලූකෝස් අණුවක්, ඒ කියන්නේ කාබන් 6 ග්ලූකෝස් අණුවක් පියවරෙන් පියවර බිඳ වැටිලා හැදෙනවා කාබන් 3ක් තියෙන පයිරුවේට් අණු දෙකක්. එතකොට මෙතනදී මොකද වෙන්නේ? මේ ග්ලූකෝස් බිඳ වැටීම ආරම්භ වෙද්දිම ළමයි ATP අණු දෙකක් වැය වෙනවා. මුලින්ම ATP දෙකක් වැය වෙනවා. 2යි ATP පත් වෙනවා 2යි ADP බවට. ATP අණු දෙකක් වැය වෙනවා. ඊට අමතරව ළමයි මේ බිඳ වැටෙද්දි නිදහස් වෙනවා 4යි H+ උයි ඊට අමතරව 4යි ඉලෙක්ට්‍රෝනයි. මේ ග්ලූකෝස් බිඳ වැටෙද්දි නිදහස් වෙනවා 4යි H+ 4යි ඉලෙක්ට්‍රෝන. මේ වගේ මොකද කරන්නේ? මේ බලන්න. මේ වගේ NAD+ දෙකක් NADH දෙකක් බවට ඔක්සිහරණය කරනවා. NAD+ දෙකක් NADH දෙකක් බවට ඔක්සිහරණය කරනවා. හරි. ඊළඟ කාරණය තමයි මේ ග්ලයිකොලිසියේ අවසාන පියවරවලදී හැදෙනවා ළමයි ATP 4ක්. මම මේක වෙන පාටකින් ලියන්නකො, නිල් පාටින් ලියන්නකො හැදෙන හින්දා. ATP 4ක් හැදෙනවා. හරි. එතකොට ඔයාගෙන් ඇහුවෝතින් ග්ලයිකොලිසියේදී හැදෙන සමස්ත ATP ගාන කොච්චරයිද කියලා ඔයා කියන්න ඕන ATP 4යි කියලා. මේ බලන්න. සමස්ත ATP ගාන ඇහුවොත් ග්ලයිකොලිසියේදී හැදෙන සමස්ත ATP ගාන කීයද කියලා ඔයාගෙන් කොහේ හරි MCQ එකක හරි රචනා හරි ව්‍යුහගත රචනාවල හරි ඇහුවොතින් ඔයා ලියන්න ඕනේ ATP 4යි කියලා. හැබැයි ඔයා බලන්න මෙතන ATP 4ක් හැදෙනවා තමයි. හැබැයි මේ ආරම්භක පියවරට ATP දෙකක් වැය වෙලා තියෙනවනේ. එහෙනම් අපි ඇහුවොත් ATP ලාභය කීයද කියලා. එහෙම නැත්නම් අපි ඇහුවොත්
ශුද්ධ ATP ප්‍රමාණය කොච්චරද කියලා ඔයා මොකද කරන්න ඕන? මේ හතරෙන් අර වැය වෙච්ච දෙක අඩු කරන්න ඕන. එහෙමනම් ඔයාගෙන් ඇහුවොත් ග්ලයිකොලිසියේදී ATP ලාභය කොච්චරද? එහෙම නැත්නම් හැදෙන ශුද්ධ ATP ප්‍රමාණය කොච්චරද කියලා ඔයා ලියන්න ඕන ATP 2යි කියලා. මේ තමයි ශුද්ධ ATP. ශුද්ධ ATP ගණන ATP 2යි. හරි. අනික ළමයි මේකේ වැදගත්ම කාරණය තමයි මේ ග්ලයිකොලිසිය කියන මෙන්න මේ පියවරට ඔක්සිජන් ඕන වෙන්නේ නැහැ. දැන් අපි මේ කතා කරන්නේ ස්වායු ශ්වසනය ගැනනේ. ස්වායු ශ්වසනයට ඔක්සිජන් ඕන, ඒක හරි. හැබැයි ස්වායු ශ්වසනයේ මේ පළවෙනි පියවරට, ඒ කියන්නේ මේ ග්ලයිකොලිසියට ඔක්සිජන් ඕනේ නැහැ. ඊට පස්සේ වට ඕන. මේකට ඔක්සිජන් ඕනේ නැහැ. ඒ කියන්නේ මේ පියවර ඔක්සිජන් මත රඳා පවතින්නේ නැහැ. හරි. ඊළඟ කතාව. ඊළඟට මොකද වෙන්නේ ළමයි? දැන් ග්ලයිකොලිසිය අවසානයේ හැදෙනවනේ මෙන්න මේ වගේ පයිරුවේට් අණු දෙකක්. ඔය හැදෙන පයිරුවේට් අණු දෙක අණුක ඔක්සිජන් තිබ්බොත් විතරයි. ඒ කියන්නේ ඔක්සිජන් තිබ්බොත් විතරයි අණුක ඔක්සිජන් පවතින තත්ත්ව යටතේදී මොකද වෙන්නේ? අර මයිටොකොන්ඩ්‍රියාවේ මේ බලන්න. මයිටොකොන්ඩ්‍රියාවේ පටල හරහා ගමන් කරලා පූරකයට ගමන් කරනවා. මෙන්න මේ පූරකය ඇතුළට ගමන් කරනවා. අණුක ඔක්සිජන් පවතිනකොට මොකද වෙන්නේ? මේ පයිරුවේට් අණු දෙක ගමන් කරනවා මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුලට. ඕක තමයි ළමයි ස්වායු ශ්වසනයේ පළවෙනි පියවර. හරි.